ඔන්න දැන්නම් කැප්කට් වලට වීඩියෝ එඩිටින් වලින් රිටයර් වෙන්න කාලේ හරි. මීට පැය කීපයකට කලින් Adobe Premiere Pro mobile version එක Apple devices වලට රිලීස් වුණා. ඉතින් මෙන්න මේ රිලීස් වීමත් එක්ක මේක කැප්කට් වලට කොහොම බලපායිද? අපි බලමු දැන් Adobe Premiere Pro mobile version එකේ අලුතෙන් ඇවිල්ලා තියෙන features මොනවද කියලා. මම ඉස්සෙල්ලාම මෙන්න මේ download කරගත්ත Premiere app එකට යනවා. අපිට මේකෙදි වෙනත් mobile video editors වල වගේම basic editing වැඩ කටයුතු සාමාන්‍ය විදිහටම කරගන්න පුළුවන්. නමුත් මේකේ විශේෂත්වය වෙන්නේ මෙන්න මේ generate image, image to video, expand image වගේ AI පහසුකම් රැසක් එක්ක තමයි මේ Adobe Premiere Pro mobile version එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මෙතන add button එක click කරලා අලුත් project එකක් create කරගන්නවා. මම මේකෙදි දැනට මෙන්න මේ image එක use කරලා අලුත් project එකක් හදාගන්නවා. මෙතන තව layer එකක් add කරගන්නවා මේ videos and images කියන තැනින්. ඊට පස්සේ මම මෙතන photo library එකට ගිහිල්ලා video එකක් add කරගන්නවා. දැන් මේ විදිහට තවත් video එකක් add කරගත්තට පස්සේ අපිට ඒක click කරලා මෙන්න මේ move up කියන බටන් එක ක්ලික් කරලා අපිට multi track විදිහට වීඩියෝ එඩිට් කරන්න පහසුකම මේකෙන් කියලා තියෙනවා. ඉතින් මේකෙන් වැදගත්ම දේ තමයි AI feature එක. මම මෙතන add button එක ක්ලික් කරනවා. තව generate image, generate sticker, image to video වගේ ගොඩක් පහසුකම් තියෙනවා. මම දැනට මේ image to video කියන try කරනවා. මෙන්න මේ image එක select කරලා මම මෙතන type කරනවා smiling කියලා. හරි. අපිට මෙන්න මේ විදිහට තමයි text prompt එකක් පාවිච්චි කරලා image එකක් වීඩියෝ එකක් විදිහට හරවගත්තේ. දැන් මේ හදාගත්ත වීඩියෝ එක use video කියන බටන් එක ක්ලික් කරලා අපිට ඒක project එකට add කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. තවත් මේකේ වැදගත් useful feature එකක් තියෙනවා. ඒ තමයි අපිට මෙන්න මේ music and audio වලට ගිහිල්ලා අපිට පුළුවන් voice over එකක් record කරන්න. මම මෙතන record button එක ක්ලික් කරලා දැනට voice over එකක් record කරනවා. දැන් මේ විදිහට අපිට timeline එක voice over එක add වෙනවා. මෙන්න මේ voice over එක ක්ලික් කරලා අපිට මෙන්න මේ enhance button එක ක්ලික් කරලා audio එක professional microphone එකකින් ලබාගත්ත විදිහට enhance කරන්න පුළුවන්. ඒ වැදගත්ම දේ තමයි මේ feature එක ඇවිල්ලා free තමයි අපිට මේ Adobe Premiere mobile version එකේදී හම්බෙන්නේ. ඉතින් දැන් තේරෙනව නේද CapCut වල නැති ගොඩක් features මේ අලුත්ම Adobe Premiere Pro mobile version එකෙන් Apple devices වලට හම්බෙලා තියෙනවා කියලා. ඉතින් CapCut ලා කාලයක් තිස්සේ ඒගොල්ලෝගේ price වැඩි කරපු එක සහ ගොඩක් basic features පවා pro users වලට ලබා දෙන්න ගත්ත හින්දා මේක Adobe Premiere Pro වලින් CapCut ලට ගහපු පට්ට කනේ පාරක්.